සුබ දවසක්. වෙහිකල් පිස්සු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට අරගෙන එල්ල තියෙනවා සුපිරියම් තත්ත්වයේ ඇති කාර් රථයක්. ඉතින් අපි මේ කාර් රථය ගැන කතා කරොත් මේක Lancer box model කාර් රථයක් තමයි අද මම ඔයාලට අරගෙන එල්ල තියෙන්නේ. ඉතින් අපේ වෙහිකල් පිස්සු YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මොකද අපි හැමදාමත් මේ වගේ හොඳම තත්ත්වයේ වාහන අඩුව මිලට වාහන අපේ channel එකකින් ඔයාලට අරගෙන එන හින්දා. ඉතින් අද අපි මේ වාහනය ගැන කතා කරොත් මේක Mitsubishi Lancer model කාර් රථයක්. ඉතින් හොඳම තත්ත්වයට කන්ඩිෂන් එක හදලා තියෙන අංක කරමු තියෙන කාර් රථයක් තමයි අද මම ඔයාලට අරගෙන එලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ කිසිම දෙයක් කරන්න නැහැ ගන්න කෙනෙක්ට ඇලෝ වීල් තියෙනවා අලුතෙන්ම පේන්ට් කරලා ටින්කරින් කිසිම දෙයක් නැහැ. ඉතින් මේ වාහනේ අනික ඕනර්ස්ලා දෙන්නයි ඉන්නේ. පොතේ අයිතිකරුවෝ දෙන්නයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් දුවන තත්ත්වයේ රනින් එන්ජින් හොඳටම හොඳයි. හොඳම තත්ත්වයේ තියෙන කාර් රථයක් තමයි මේ කාර් රථය. ඉතින් ඔයාලට මේක කැලිනිය ප්‍රදේශයෙන් බලා ගැනීම හැකියාවක් තියෙනවා. මේකේ ටයර් 4 ඉදන් ඔක්කොම අලුතෙන්ම හොඳටම තියෙනවා. එන්ජින් තත්ත්වය හොඳටම තියෙනවා. ඉතින් මේක නිවසේ පාවිච්චි කරන කාර් රථයක්. ඉතින් අතුලත් කන්ඩිෂන් එකත් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මම පෙන්නන අතුල කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයේ තියෙනවා. අලුතෙන්ම සම්පූර්ණ අපෝස්ටිං අතුලේ සීට් කවර් හැමදේම අලුතෙන්ම ගහලා තියෙනවා. ඉතින් මේ කාර් රථය කැලිනියට આવත් ඔයාලට බලා ගන්න පුළුවන්. කැලිනිය ප්‍රථම රසායතනෙන් බලා ගන්න පුළුවන්. මේක බොඩි කික් ගහලා ඔක්කොම ගහලා හදලා තියෙන්නේ. ඉතින් මේ කාර් රථය ජපානයේ නිෂ්පාදනය කරලා තියෙනවා 1982. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරලා තියෙනවා 1985. ඉතින් ඒව ලියාපදිංචි කළා හොඳම තත්ත්වයේ පවතින කාර් රථයක් තමයි අද මම ඔයාලට අරගෙන ඉලා තියෙන්නේ. ඉතින් මේ වලට පේන්න තියෙන ඇලෝ වීල් තියෙන අතුලේ ඩිස්ක් බ්‍රේක් තියෙනවා. ඉස්සරහා රෝද දෙකම ඩිස්ක් බ්‍රේක්, ටයර් සෙට් එකම අලුත්. ඉතින් අලුතෙන්ම පේන්ට් කරලා අලුතෙන්ම සම්පූර්ණම බොඩි සම්පූර්ණ පේන්ට් කරලා තියෙනවා. ඔයාලට දැන් පේන්න තියෙන වීදුරු වටේ දැන් මේ නිකල් බීඩින් එක. ඉතින් මේ නිකල් බීඩින් ගොඩක් වාහන වල පේන්න කියන්නේ ගොඩක් වාහන වල නැහැ. ඉතින් මේ වාහනේ බලන්න ඔයාලට පේන්න තියෙන අංග සම්පූර්ණ තියෙනවා නිකල් බීඩින් එක. ඔරිජිනල් ලාබු බීඩින් එක ඔරිජිනල් තත්ත්වෙම තියෙනවා. ඉතින් මේ වගේ ඔරිජිනල් තත්ත්වෙම බීඩින් තියෙන වාහනයක් අද කාලේ හොයාගන්න අඩුයි. ඉතින් මේ වාහනේ වහල ඔක්කොම හොඳටම තියෙනවා. ඔයාලට පේන්න තියෙන වහල කන්ඩිෂන් එකත් හොඳටම තියෙනවා. ඉතින් මේක කරන්න දෙයක් කිසිම දෙයක් කරන්න කියලා කිසිම දෙයක් නැහැ. දිරුම් කිසිම දෙයක් නැති හොඳම තත්ත්වයේ කාර් රථයක් තමයි අද මම ඔයාලට අරගෙන එලා තියෙන්නේ. ඉතින් මේ කාර් රථයේ මේ ඔයාලට පේන්න තියෙන පිටිපස්සේ ටයර් එක තියෙනවා. පිටිපස්සේ ටයර් එකත් හොඳටම තියෙනවා. ටයර් සෙට් එකම හොඳටම තියෙනවා මේ වාහනේ. ඉතින් ඩිකි රූම් ඉදම හොඳටම තියෙනවා. මේක ඩිකි රූම් ඇක්සිඩන්ට් වෙලා කිසිම දෙයක් වෙලා නැහැ. ඇතුලේ දිරුම් කිසිම දෙයක් නැහැ. මේක 14 නම්බරේ කාර් එකේ. හැමදේම අලුතෙන්ම හොඳ නිමාවකින් හදලා ඉවරච්ච හොඳම තත්ත්වයේ තියෙන කාර් රථයක් තමයි අද මම ඔයාලට අරගෙන ඉලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලට බලන්න පුළුවන් පිටිපස්සේ අනිත් ටයර් එකත් මේ හොඳම කන්ඩිෂන් එකට තියෙනවා. ඇලෝ වීල් ඔක්කොම තියෙනවා. අපි ඇතුළත ගත්තොත් පිටිපස්සේ ඇතුළත ගත්තොත් ඇතුළේ වඩ වෙන්නේ අලුතෙන්ම අපෝස්ටින් හැමදේම හොඳම නිමාවකින් හොඳම තත්ත්වයට හදලා තියෙනවා. ඉතින් හොඳම කන්ඩිෂන් එකට ඇතුළේ ලස්සනට හැමදේම හොඳම නිමාවකින් හදලා ඇතුළේ හුඩ් එක වහලේ හැමදේම අංග සම්පූර්ණම සීට් කවර ගහලා අංග සම්පූර්ණ කරපු කාර් රථයක් තමයි මේ කාර් රථය. ඉතින් ඔයාලට පේන්න තියෙනවා දැන් ඉස්සරහා අපි ගත්තොත් ඉස්සරහා ඔයාලට මේ පේන තියෙන ඉස්සරහා ටික අපෝස්ටිං ඔක්කොම ඒ විදියටම හොඳටම අපෝස්ටිං ගහලා ඔක්කොම කරලා තියෙනවා. මේ ගියර් 4 ෆෝවර්ඩ් එකක්. හොඳම තත්ත්වයේ තියෙන කාර් රථයක් තමයි මේ කාර් රථය. ඉතින් ගෙදරක පාවිච්චි කරන්න හොඳටම තියෙන වාහනයක් මේක. ඉතින් අද කාලේ ත්‍රිවිල් එකක් ගන්න මිලකට වටිනා මිලකට වගේ තමයි මේ වාහනේ තියෙන්නේ. ලක්ෂ 10.75ක් තමයි මේ වාහනේ මිල සඳහන් කරන්නේ. ඉතින් මේ ඉස්සරහා වලට පේන ඩ්‍රයිවිං සීට් එකක් තියෙනවා. ඒ වගේම ඔක්කොම මීටර හැමදේම හොඳටම වැඩ කරනවා. හැම මීටරෙම වැඩ කරනවා. ඉතින් එන්ජින් පැත්තත් හොඳටම තියෙනවා මේ කාර් රථයේ. ඉතින් මේ කාර් රථේ ඔයාලා කරගන්න පුළුවන් කැලිනිය ප්‍රදේශයට පැමිණියොත් මෙතින් ඔයාලට පේන තියෙන එන්ජින් රූම් එක. එන්ජින් රූම් එක දිරුම් කිසිම දෙයක් නැහැ. අලුත් බැටරියත් අලුත්. එන්ජින් රූම් එක හොඳටම තියෙනවා. ඉතින් මේක ලයිසන්ස් ඉන්ෂුරන්ස් පොත ඔරිජිනල්. ලයිසන්ස් ඉන්ෂුරන්ස් හැමදේම හොඳ ඔක්කොම අප්ඩේට් තියෙනවා. ඉතින් අලුතෙන්ම ලයිට් ඔක්කොම දාලා තියෙනවා. අලුත්ම ලයිට් සෙට් එක ඔක්කොම ටික අලුතෙන්ම දාලා තියෙනවා. බෆර් ඔක්කොම අලුතෙන්ම බොඩි කිට් එකක් ගහලා තියෙනවා මේකේ. ඔයාලට පේන්න තියෙනවා යට බොඩි කිට් එක ගහලා තියෙනවා. ඉතින් හොඳම තත්ත්වයේ තියෙන කාර් රථයක්. ඉතින් මේ කාර් රථය ඔයාලට බලාගෙන මේ හැකියාවක් තියෙනවා කැලිනිය ප්‍රදේශයේ පැතුමෝර සායතන පැමිණුනොත් 0755905 0755905 දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් මේ කාර් රථය ඔයාලට බලාගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තිබ්බ නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් අපි මේ වගේ වාහන හැමදාමත් ඔයාලට අරගෙන එනවා. ඉතින් ගොඩක් අය අපේ වාහනයක් ලබා ගැනීම හැකියාවක් නැහැ. අපේ YouTube channel එක subscribe කරන්න තියෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe